ඉරිසියා කළේ නැහැ. සාප කළේ නැහැ. අපේ ජීවිත දිහා බලන්න. මේ හිත ඇතුලේ තියෙන කුණු ටික දිහා බලන්න. ඔයාලගෙන් උදව් අරන් මිනිසෙක් දියුණු වෙලා ওই මිනිසයා ඔයාලට කතා නොකර ගියොත් එහෙම හන්දියක් ගානේ ඔය දෙස් දෙවොල් තියනවා. අපෙන් උන් ඒ කාලේ කෑවේ. අපෙන් උන් ඒ කාලේ බෙව්වේ. උන්ට ওই තැන්වලට යන්න උදව් කළේ අපි. දැන් උන්ට කෙලෙහි ගුණ නැහැ කියලා. අනුන්ගේ කෙලෙහි ගුණ හොයා කුණු කර ගන්නවා තමන්ගේ හිත. නැති බැරි කාලේ අපි උදව් කළා තමයි. අනේ මේ මිනිස්සු දැන් යහතින් ඉන්නවනේ කියලා. තමන්ගේ කුඹුර අනිත් අය වගා කරද්දී සතුටු වුණ මග මානවකයාගේ ප්‍රතිපදාවත් අපිට නැත්තම් බුදු කෙනෙක්ගේ ශ්‍රාවකයෝ වෙලා මග මානවකයා ඉපදුනේ බුදුවරු නැති කාලේ. තවත් තේරෙන්න උපමාවක් කියන්නම්. පුංචි කාලේ ඉඳලා දෝතට නෙවෙයි කුසේ දරාගෙන දරුවෝ හදලා ලේ කිරි කළා පොවලා නිදි වර්ජිතව දරුවෝ බලාගෙන ආරක්ෂා කරලා උන්ගේ ඇඟේ කොරල උලලා මේ නහය කට මෝන උලලා ලස්සනට හදලා කොරල ගලවලා උණ්ඩ කන බොන හැටි කියලා කකුල් දෙකේ තියාගෙන ඉඳලා දොට්ට පිල්ලට යන්න උගන්වලා තමන්ගේ කකුල් දෙකේ පොඩි එකාගේ කකුල් දෙක තියලා ඇවිද්දවලා වැටි වැටි උන් නැගිටිනකොට සතුටෙන් බලාගෙන ඉඳලා දරුවෝ හැදුවේ. ඉස්කෝලේ යවලා ඔක්කොම ටික කළේ. තමන් ගැන හිතුවේ නෑ දරුවෝ ගැන හිතුවේ. උන්ට අඬු බඬු ලොකු වුණාට පස්සේ ඉගෙන කියාගත්තට පස්සේ උන් අම්මා කියන එක අහන්නේ නෑ. තාත්තා කියන එක අහන්නේ නෑ. ඊට පස්සේ උන් කසාද බැඳලා උන්ට පිටින් ගෙන ආපු ගෑනු ලොකු වුණා. ඊට පස්සේ අම්මා දිහා බලන්නේ තාත්තා දිහා බලන්නේ. උන්ගේ එක එක මනමාලකම්. මවුට සලකන්නේ පියාට සලකන්නේ ගෙදෙට එන්නේ. දැන් මහා මිනිස්සු මැරෙන්නේ සාප කර කර. මං උන් හැදුවේ මෙහෙමයි අතපය හැදුවේ මෙහෙමයි ඉගැන්නුවේ මෙහෙමයි. කතාව හරි සාධාරණයි. අර දරුවන්ගේ කෙලෙහි ගුණ නැහැ කියලා තමන්ගේ හිත කුණු කරගෙන මැරිලා හතර මහා පාය යන්නේ මහා මිනිස්සු. අපි කවද්ද මෙච්චර බනහන අපි කවද්ද උන්නන් දැන් අපි ගැන බලන්නේ තමයි. හිඟාකන් නැති දරුවෝ ටිකක් අපි හැදුවා. තමන්ගේ ඉඩම අනුන් අරන් ඒ ඉඩමේ වගා කරගෙන ගෙවල් හදාගෙන මිනිස්සු ඉන්නකොට මඟ මානවකයා සතුටු වුණා. ඔහුට තවතිසාව පහළ වුණා. ඔහුට තවතිසාව පහළ වුණා. ඉන්ද්‍රනීල මාණික්කෙන් සුසැඳි තවතිසාව කවුද දැන් හොරුන් ගන්නේ? සක්දෙවිඳුගේ විමන කවුරු හරි හොරකම් කරන්න හිතුවොත් ඔහු දෙව්ලොවින් චුත වෙනවා. ඒ ශක්‍ර දේවේන්ද්‍රයාගේ විමානෙ ගන්න බෑ කාටවත්.